අපි එක්සාම්පල් එකකට යන්න කලින් පුතේ අපි බලමු මේකේ ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. මේකේ ස්ට්‍රක්චර් එක පුතේ present continuous tense එකේ ස්ට්‍රක්චර් එක තමයි පුතේ ලියා ගන්න. පුතේ මම දන්නවා සමහර අය මේක කලින් යම් මට්ටමකට ඉගෙනගෙන ඇති අඩු වැඩි වශයෙන් දැනුමක් ඇති අනිවාර්යයෙන්ම නේද? මේ සරල ටෙන්සස් වල අනිවාර්යයෙන්ම අඩු වැඩි වශයෙන් දැනුමක් ඇති. නමුත් පුතේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මම පොරොන්දු වෙනවා ඔයගොල්ලෝ මේ ලෙසන් එක අවසානයේ පුතේ මේක ප්‍රැක්ටිකලි ඉගෙන ගන්නවා සහ ඔයගොල්ලෝ නොදන්න අලුත් දෙයක් මේක ඉගෙන ගන්නවා. ඒක නිසා හොඳ අවධානයෙන් පුතේ අහන්න මම කියන දේවල් මෙන්න මේ ලියා ගන්න. එතකොට පුතේ මේ ඉංග්‍රීසි කියන්නේ සබ්ජෙක්ට් එකක් නේ නේද? සබ්ජෙක්ට් එකක් නිසා මෙතන ඊ අකුර කැපිටල් විදිහට ලියලා තියෙනවා. I කියන බහුවචන එහෙම නැත්නම් උත්තම පුරුෂ උක්ත පදය නේද පුතේ? උත්තම පුරුෂ they are playing cricket. They are playing cricket. මෙන්න පුතේ they යෙදුවා බහුවචන උක්ත පදය. they යෙදුවා බහුවචන උක්ත පදය පුතේ. ඊට පස්සේ බහුවචන උක්ත පදයට වර්තමාන එහෙම නැත්නම් present continuous එකේදී ආයොදා ගන්නවා. ආ කියන helping verb එක. ආයෙදුන කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම verb එකට ing යෙදෙනවා නේද? මේකේ verb stem එක මොකද්ද පුතේ? verb stem එක තමයි play. verb stem එක play. මෙන්න පුතේ ing එකකදී verb stem එක මේ රටාවට අනුව use කරන්නේ are නේද? they, you, we, are. ඊට පස්සේ පුතේ ආයෙදුන නම් එහෙම නැත්නම් am is are යෙදුන නම් අනිවාර්යයෙන්ම watch වෙන්න බෑ ing එක watching වෙනවා පුතේ movie එක මෙන්න movie එක තියෙනවා movie එකක් කියන්න යෙදුනා නේද movie එකේ m අකුර ස්වර අක්ෂරය අපයක් නෙමෙයි නේද මෙන්න මේ කියන්නේ අකුරු යෙදුම් පුතේ a e i o u මේව පුතේ කරකන්නේ මොනවද vowels කියන්නේ පුතේ මේව නෝට් කරගන්න vowels කියන්නේ ස්වර අක්ෂර English ODA අකුරු කීයද පුතේ English ODA අකුරු කීයද පුතේ 26යි 26යි පුතේ හරියටම හරි 26යි ඔන්න ඔය 26න් පුතේ ඉන්නවලි 10 minutes මෙන්න 10 minutes නෙමෙයි 10 minutes මෙන්න මෙතන S එකක් එනවා 10 minutes I am coming in 10 minutes මම විනාඩි 10කින් එනවා කියලා කියන්නේ. නමුත් පුතේ ඕගොල්ලන්ට ගැටලුවක් එනවද? එහෙම නැත්නම් තේරෙනවද කියලා මට කියන්න. දැන් මම මේ කියලා දුන්නේ දැන් අපි මේ කිව්වේ අනාගතේ වෙන දෙයක් නේ නේද? විනාඩි 10කින් වෙන දෙයක්. විනාඩි 10ක් ඉස්සරහින් වෙන දෙයක්. නමුත් මම ගිය සතියේ ඕගොල්ලන්ට කිව්වනේ පුතේ will එක්ක අදහස් පළ කරද්දී අපි තප්පරයක් වුණා. එහෙම නැත්නම් විනාඩියක් ඉස්සරහට වුණා. ඒක will ඇසුරෙන් තමයි යූස් කරන්නේ කියලා. එතකොට I will මේක පැටලෙන තැනක් පුතේ කතනයේදී ඒක නිසා තමයි මම මේ මෙතන වෙලාව ගත කරමින් මේගොල්ලෝ ඕගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කරගන්න උත්සාහ ගන්න. I will come in 10 minutes. එතකොට මෙන්න මේ කියන්නේ මම එන්නම් විනාඩි 10කින් කියලා. මේක කියනවා විනාඩි 10කින් මම එනවා කියලා. එතකොට පුතේ මෙන්න මේ වාක්‍ය දෙක බැලුවම ඕගොල්ලන්ට ගැටලුවක් එනවද? නැත්තම් තේරෙනවද? මේ දෙකේ වෙනසක් තියෙනවා කියලා ඕගොල්ලන්ට තේරෙනවද? වෙනසක් තියෙනවා. I am coming in 10 minutes කියන එකේදී කියන්නේ මම ස්ථිරවම එනවා. ඒ කියන්නේ මම දැන් ලෑස්ති වෙලා මම අනිවාර්යෙන්ම එනවා කියලා. එතකොට I will come in 10 minutes කියන එකේදී කියන්නේ හරි මම එන්නම්. විනාඩි 10කින් මම එන්නම් කියලා තාම ලෑස්ති වෙලා නැහැ. එන්නම් කියලා කියනවා. අර ලොකු සූදානමක් නැහැ. හරියටම හරි පුතේ. හරියටම හරි ඔය අදහස තමයි. හරියටම හරි පුතේ. Thank you. Very good. මෙහෙමයි. ඔව්. ඒ අදහස තමයි පුතේ. ඒ කියන්නේ මෙන්න මේකෙදී I am coming in 10 minutes. මම විනාඩි 10කින් එනවා. ඒ කියන්නේ හරින්න හරි. පුතේ මට කියන්නේ හැමෝම පොත ළඟ තියාගෙන නේද ඉන්නේ? පොතයි පෑනේ ළඟ තියාගෙන නේද ඉන්නේ හැමෝම? ඔව්. හරි. එහෙනම් මෙන්න මේක ලියාගන්න පුතේ. මෙන්න මේක ජීවිතේටම අමතක නොවන විදිහට ලියාගන්න පුතේ. ජීවිතේටම අමතක කරන්නත් එපා. ජීවිතේටම වරද්දන්නත් එපා. හරිද? මේ මං කියලා දෙන ඒවා මේ ලෝකේ කොහේ ඔයා ගියත් වෙනස් වෙන්නේ නැහැ. ඔයා ඕස්ට්‍රේලියාවට ගියත්, ඔයා ඇමරිකාවට ගියත්, එහෙම නැත්නම් යුරෝපෙට ගියත් මේ කියන දේවල් වෙනස් වෙන්නේ නැහැ පුතේ. ඉන්න කෙනෙක් නේද? ඉන්න කෙනෙක් එයාගේ ජීවිතේ ඍණාත්මක විදිහට දැන් අපි හිතමු පුතේ වෙන කෙනෙක් නම් මේ වගේ කරදර ගොඩක් මෙයාගේ ජීවිතේට ආවා. ඒ කියන්නේ මෙයා ඇක්සිඩන්ට් වෙලා ඊට පස්සේ මෙයාගේ හස්බන්ඩ් දාලා යනවා. නේද? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් ජීවිතේට ආපු කෙනෙක්.
නමුත් පොසිටිව්ලි එයාගේ වර්ඩ්ස් යූස් කරන්නේ කොහොමද? එයා පොසිටිව් විදිහට නැගිලා කොහොමද එයා ජීවිතේ ජය අරගෙන තියෙන කියන කතාවේ පොඩි කොටසක් තමයි මම මේගොල්ලන්ට දැන් දාලා පෙන්නන්න හදන්නේ. හරිද? අන්නේ අදහසත් එක්ක අපි මේක බලමු. පුතේ මට කියන්නකෝ. I believe in the power of words. Many people speak before they I think. believe in the But power of words. ඒක කවුරු හරි කියවන්න පුතේ. I believe in the power of කියවන්න පුතේ words. කවුරු හරි දැන්. I believe in the power of the word. Oh, power of the නෑ the නෑ මෙතන. I believe in the power of words. මේ කියන්නේ මොකක්ද පුතේ? මේ කියන්නේ I believe in the power of words. මේ කියන්නේ පුතේ මම විශ්වාස කරනවා වචනවල words වචන words මම ලියමින් පෙන්නමින් යන්නකෝ පුතේ. එතකොට තව ලේසිනේ. මෙන්න පුතේ මෙයා මොකද්ද කියන්නේ? I believe කියනවා. පුතේ මේක believe කියලා ප්‍රොනවුන්ස් කරනවා. නමුත් පුතේ මේක හරියටම ප්‍රොනවුන්ස් කරොත් believe කියලා තමයි කියවන්නේ පුතේ. මේක මෙන්න මේ අකුරු දෙක B E B believe කියනවට වඩා පුතේ පුළුවන් නම් b කියන බලන්න. believe කියවට වැරදි නැහැ. believe කියලා ගොඩක් අය ප්‍රොනවුන්ස් කරනවා. native වර්ඩ් යූස් කරනවා. නමුත් මේක හරියටම believe කියලා තමයි කියන්නේ. believe ශබ්දයක් එන්නේ believe. නමුත් පුතේ believe කියන්න කමක් නැහැ. නමුත් පුළුවන් නම් believe කියලා පුරුදු වෙන්න. හරි. පුතේ මෙයා කියන පළවෙනි වාක්‍යයේදී I believe එහෙම නැත්නම් I believe in the power of words. මේ මොකද කියන්නේ පුතේ? මේ කියන්නේ මම විශ්වාස කරනවා in the power of words. පුතේ මෙන්න වචනවල බලය. මෙන්න පුතේ in දෙකෙන් වචනවල in කියන්නේ තුල. in කියන්නේ තුල කියලා අදහස දෙන නිපාතය. in කියන්නේ තුල කියලා අදහස දෙන නිපාතය. මෙන්න පුතේ මෙන්න මේ වචන තුනම එහෙම නැත්නම් words of power නැත්නම් power of words කියන්නේ එක noun එකක් විදිහට එහෙම නැත්නම් එක නාම පදයක් විදිහට තමයි මෙතන සැලකන්නේ. ඒ කියන්නේ වචනවල තියෙන බලය. නේද පුතේ? වචනවල බලය කියන්නේ power of words. මේක එකක් power of words. noun එකක්. මෙන්න noun එකට මුලින් පුතේ the යොදලා තියෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න වචනවල බලය මෙන්න පුතේ noun එකට මුලින් ද දැම්ම වචනවල බලය. ඒත් වචනවල බලයමයි. මෙන්න වචනවල එහෙම නැත්නම් වචන තුල තියෙන බලය. මෙන්න සම්පූර්ණ වාක්‍ය පුතේ I believe in the power of words. මම විශ්වාස කරනවා මේ people කියන්නේ noun. මෙතෙන්ට peoples කියලා s එකක් යෙදෙනවද කවදාවත්? නැහැ. කවදාවත් s එකක් යෙදෙන්නේ නැහැ. මොකද මේක බහුවචන ස්වරූපයෙන් තියෙන්නේ මිනිස්සු කියන අදහස. මිනිස්සු. නමුත් පුතේ මෙන්න මේ apostrophe කමා එහෙම නැත්නම් උටුකමාවක් යෙදලා මෙන්න මෙහෙම වෙන්න පුළුවන් peoples කියලා. එහෙම peoples කියලා මෙහෙම යෙදෙන්න පුළුවන්. මෙහෙම යෙදිලා අපි හැමෝම දැකලා තියෙනවා the people's bank. මම දවසක පුතේ group එකේදීත් මේක කිව්වා මට මතකයි. the people's bank වෙන්න මිනිසුන්ගේ බැංකුව එහෙම නැත්නම් මහජන බැංකුව කියන අදහස තමයි දෙන්නේ. නමුත් හරිම අමු අර්ථය ගත්තොත් පුතේ මෙන්න මිනිස්සුන්ගේ කියන අදහස තමයි මේකෙන් දෙන්නේ. නැත්තම් මිනිස්සු කියන අදහස මේකේ තියෙනවා පුතේ. මිනිස්සු කියන අදහස තියෙනවා මේකේ. නමුත් මිනිස්සු කියලා ඒ කියන්නේ මිනිස්සු බහුවචන කරන්න ඕනේ නැහැ මේක. මේක බහුවචනෙන්මයි තියෙන්නේ. නමුත් පුතේ මෙන්න මේ උඩුකමාව එහෙම නැත්තම් අපොස්ට්‍රොෆි කමා එකේ දීලා දෙන්නේ මිනිස්සුන්ගේ මහජනයාගේ බැංකුව. මහජන බැංකුව කියන අදහසින් තමයි පුතේ මෙන්න මේ the people's bank කියලා දීලා තියෙන්නේ. එහෙම නැත්තම් බහුවචන කරන්න නෙමෙයි. හරිද පුතේ? ඒක පැහැදිලිද? තේරුණාද පුතේ? There are some incidents that happen in your life. මේක කියවන්න පුතේ අපේ සසිරි පුතේ මේක කියවමුද? මේක කියවන්න පුතේ there are some incidents that happened in your life. මෙන්න මේක කියවන්න පුතේ. ඔයා කියවන විදිහට කියවන්න. ලස්සනට තුන් වතාවක්. There are some incidents that happened in my life. There are some incidents that happened in my life. පුතේ තව ටිකක් හයියෙන් කියන්න පුතේ. තව ටිකක් හයියෙන්. බය නැතුව පුතේ තව ටිකක් හයියෙන් කියවන්න. බය නැතුව තව ටිකක් හයියෙන් හොඳට කියවන්න පුතේ තුන් වතාවක්. There are some incidents. Deoxyribo. Nucleic acid. අන්න හරි පුතේ. Nucleic acid.
ඩියොක්සිරයිබෝ කියන ක්ලේක් මෙතෙන්ට එනවා නේද? එකක් නියුක්ලේක් මෙතෙන්ට එනවා. නියුක්ලේක් ඇසිඩ්. ඩියොක්සිරයිබෝ නියුක්ලේක් ඇසිඩ්. මෙන්න මේක තමයි පුතේ DNA කියන එකේ තේරුම. ඒතකොට පුතේ මෙතන මෙයා මොකක්ද කියන්නේ? මෙතන මෙයා කියන්නේ අදකෝ and those incidents ඒ කියන්නේ තහ එම සිදුවීම් පුළුවන් නම් so strong හොඳ පැත්තට අපේ DNA වලට පවා ඒක බලපානවා කියලා. නේද පුතේ? අන්න එහෙම විශ්වාසයක් එහෙම කතිකාවතක් දැන් ලෝකේ තියෙනවා පුතේ. ඉතින් ඔයාගේ සිතුවිලි ඒ කියන්නේ මෙන්න මේ අපිටත් දැන් බලපාන පුතේ. ඒ කියන්නේ ඔයාගේ සිතුවිලි ඔයා බෑ කියන ලෙවල් එකේ ඉඳලා ඔයාට ඉංග්‍රීසි පුළුවන් කියන ලෙවල් එකෙන් හිතලා ඔයා මේ දේවල් ටික කරොත් මේ දේවල් ගැන විශ්වාසය තියලා ඔයාගේ DNA වලින් පවා මේ දේ වෙනස් වෙනවා පුතේ. හරිද? අන්න ඒක නිසා මේ දේ හොඳට අවබෝධයෙන් මේ දේ කරගන්න කියන්නේ transform. They deform your body but they transform your soul. හරි පුතේ. ඔන්න ඔය අදහස් තමයි කියවන්න ඕනේ මට කියන්න ඕනේ. මෙන්න මේකක් පුතේ. මම එවන්න මම group එකට දාන්නම්කෝ. මේ prepositions ගැන තියෙනවා පුතේ. prepositions ගැන තියෙනවා. නමුත් මම මේ ටික group එකට දාන්නම්. හරිද? මේ වගේ විශේෂයෙන් මම කියන්න තියෙන දේවල් පුතේ මම voice එකකට දාන්නම්. මොකද පුතේ මට දැන් තව චුට්ටකින් තව class එකක් start කරන්න තියෙනවා. ඒක නිසා පුතේ මම මේ group එකට දාන්නම්. එහෙනම් පුතේ අදට ගැටලුවක් නැහැ නේද? මේ කියලා දීපු වගේ මෙතෙක් පුතේ නෑ සර්. නෑ නේද? හරිනේ. එහෙනම් අපි අද අනේ sorry නේද? තව විනාඩි 15ක් විතර ගිහිල්ලා වැඩි. හරි. එහෙනම් පුතේ අපි අදට class එක end කරනවා. එහෙනම් පුතේ thank you very much and see you again. Let's meet again on next කවද්ද පුතේ? Next Wednesday. Let's meet on next Wednesday පුතේ. හරි. Thank you very much. Good night පුතේ. Thank you sir. Good night. Good night, sir. Thank you. Good night.